සුබ දවසක් ඔයාලා හැමෝටම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා ලේසියෙන් crispy එකට ගෙදරදිම හාල් කොටාගෙන ආප්ප හදන ආකාරය. මේ ආකාරයට ක්‍රිස්පි එකට ආප්ප හදාගන්න මම පාවිච්චි කරන්නේ ගෝල් මාරි සහ සීනි. ඔයාලත් ගෙදරදී මේ ආකාරයට හදලා බලන්න හරිම රසයි. අපි දැන් බලමු අපිට අවශ්‍ය දේවල් මොනවද කියලා. මෙතන මම අරගෙන තියෙනවා රැයක් පෙඟෙන්න දාපු කැකුළු හාල්, ඒ වගේම පොල් වතුර, සීනි, මෙතන තියෙනවා ලුණු, යීස්ට්, ඒ වගේම ගෝල් මාරි දෙකක්. මම ගෝල් මාරි දාන්නේ මේකේ වටේ හොඳට ක්‍රිස්පි එකට එන්න. බිත්තරයක්. ඔයාලට පුළුවන් බිත්තර නොදත් හදන්න. මෙතන පොල් කිරි තියෙනවා. ඒ වගේම උණු වතුර. උණු වතුර අරගෙන තියෙන්නේ මම මේ යීස්ට් ටික දිය කරගන්න. අපි දැන් බලමු කොහොමද ක්‍රිස්පි එකට ලේසියෙන් ආප්ප හදන්නේ කියලා. යීස්ට් ටික උණු වතුර භාජනයට දාගන්න. ඒකටම ලුණු සහ සීනි තේ හැන්දකුත් එකතු කරලා යීස්ට් ටික හොඳට දිය වෙනකන් කලවම් කරගන්න. අපි මුලින්ම අපේ බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට හාල් ටික දාගමු. ඊළඟට මේකට මම ගත්ත පොල් වතුර කෝප්පයත් එකතු කරනවා. මට ගත්ත පොල් කිරි කෝප්පෙත් එකතු කරනවා. මම මේ ගත්තේ පිටිකල පොල් කිරි මේස හැඳි 4ක් වතුර කෝප්පයකට දිය කරලා අරගෙන තියෙන්නේ. ඊළඟට මම සීනිත් එකතු කරනවා. මම කලින් දිය කරගත්ත යීස්ට් මිශ්‍රණයට බිස්කට් එක පෙඟෙන්න දානවා. ටුට්ටක් පෙඟුණාට පස්සේ මම මේකට එකතු කරනවා. ඊළඟට අපි මේක දැන් බ්ලෙන්ඩර් කරගමු. විනාඩි 5ක් විතර බ්ලෙන්ඩර් කරගන්න. ඔයාලට පුළුවන් කැමති නම් විතරක් බිත්තරයකුත් එකතු කරගන්න. මම දැන් මේ ඔක්කොම දාලා විනාඩි 5ක් තව බින්ද කරගන්නවා. මේ තියෙන්නේ බ්ලෙන්ඩර් එකට ගත්ත අපේ ආප්ප මිශ්‍රණය.
මම දැන් මේක හොඳට වහලා පැය 3ක් විතර පිපෙන්න තියෙනවා. පැය 3කට පස්සේ ආප මිශ්‍රණය අරගෙන ආය හොඳට කලවම් කරගන්න. උකු ගතිය මදි නම් තව පොල් කිරි ටිකක් එකතු කරන්න. දැන් අපි ආප මිශ්‍රණය තාච්චියට දාලා ආප ටික පුච්ච ගමු.